vlog එක. මම ඉතින් පළවෙනි vlog එකේ හිතුවා මාව introduce කරන්න. ඉතින් දන්නේ නැහැනේ ඔයාලා මං කවුද කියලා. මං ගැන කිව්වොත් මං දැනට බෝඩ් වෙලා ඉන්නේ මගේ යුනිවර්සිටි එකේ වැඩ නිසා කොළඹ වල. මගේ එතකොට හෝම් ටවුන් එක කැන්ඩි. මම දැන් මගේ ඩිග්‍රී එකේ ෆයිනල් ඉයර් එක කම්ප්ලීට් කරන ගමන් ඉන්නේ. ඒක මං හිතුවා කියන්නේ මම ආසයි YouTube channel එකක් ඒ කාලේ ඉඳන්ම පටන් ගන්න. ඉතින් මං හිතුවා මං ඉතින් ආස දේ මං කරන්න ඕනේනේ. ඉතින් මං හිතුවා ඉතින් මං YouTube channel එකක් පටන් ගන්නවා කියලා. මං ඉතින් හරි සාමාන්‍ය කෙනෙක්. මට අර කැමරාව ඉස්සරහා කියලාවත් අනේ මේක vlog එකක් කියලාවත් අර ඒ කියලා මට මේ මං වෙන්නේ නැතුව වෙන කෙනෙක් විදියට එහෙම ඉන්න අමාරුයි. සමහරවිට මගේ කටහඬ වලට අහන් ඉන්න අමාරුයි. ටකරම් වොයිස් එකද දන්නේ නැති ඉන්නේ. මං ඉතින් දාගත්තා මගේ ලයිෆ් එක කොහොමද යන්නේ, මම මොනවද කරන්නේ, ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න. අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මම පර්ෆෙක්ට් නැහැ. ඉතින් මම ඉතින් ආදරෙන් ඉල්ලනවා මාත් එක්ක මගේ YouTube channel එක subscribe කරලා මගේ vlogs බලන්න, videos බලන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අපි බලමු කොහොමද මගේ ලයිෆ් එක යන්නේ කියලා. මං කියවගේ මම දැන් බෝඩ් වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු ගර්ල් කෙනෙක් විදිහට කොහොමද තනියෙන් තමන්ගේ වැඩ ටික කරගෙන කොහොමද මං ඉස්සරහට වැඩ ටික කරන්න කියලා. නේ මන් දන්නේ වචන ගැලපෙන්නෙත් නැතුව ඇති. ඉන්නවාට ඉතින් කමන්න නැහැ අහන් ඉන්න. අද උදේට ගන්න හැදුවේ රොටි. දැන් නම් උයන්න පුළුවන් කියන්නේ ගෙදරින්දී අම්මනේ වෙල වෙන්නේ. දැන් ඉතින් මෙහෙට ඇවිල්ලා තනියෙන් යන්න ඔය ඔක්කොම පුරුදු වෙනවා. අද උදේට ගන්න තියෙන්නේ රොටි. මේක තමයි මගේ බෝඩින් ජීවිතේ නිලපානේ. One eternity later. මම දැක්ක උදේ ඉඳන් ඒක හදනවා. මේක බඩ නූල් කෙනෙක් සුදු පාට නූල් එහෙම ගෙනාලානේ හදලා තියෙන්නේ. දැන් මම මගේ යාළුවෝ දෙන්නට පෙන්නනවා මේ බලන්න ලේනා කුඩුවක් හදලා කියලා. ඒකට යාළුවා කියනවා අයිබෝ. මේ මොප් එකේ මොප් එකේ ලනු ටික. දැන් මොප් එක බලන්න. මේක තමයි අපි ගෙනාව මොප් එක. මේ ලේනා මුළු මොප් එකේම ලනු ටික අරන් ගිහලා මෙන්න මේ කුරුවේ දාලා. මමත් හිතුවේ කොහෙන් හරි ගේනවා කියලා. කම්පලද්දී අපි අලුත් මොප් එක තමයි කාලා තියෙන්නේ. මම හවස පොඩි ගමනක් යන්න ලෑස්ති වුණා. අපි බලමු කොහෙද යන්නේ කියලා. මම හිතන්නේ ඔයාලා මේ කොළඹ ආවට ආයෙ නම් දන්නවා මේ කොහෙද කියලා. ටේක්මන්ට් ලෑස්ති වෙලා එන්නම්. ටිකක් පරක්කුත් වෙලා තියෙන්නේ. මේ ඔය ටික තමයි ඉතින් මම ඩේලි යූස් කරන ටික තමයි ඔය සෙන්ට් පවුඩර් ඔය ටික තමයි මම හැමදාම යූස් කරන්නේ. දැන් අපි ලෑස්ති වෙමු. මම ඔය මොකුත් ඇඩිය යූස් කරන කෙනෙක් නෙමෙයි. මම ලිප්ස්ටික් එකයි මස්කාරායි අයිලයිනර් සමහර වෙලාවට යූස් කරන හිතිච්ච වෙලාවට තමයි මම ඒක යූස් කරන්නේ. නැත්තම් ඔය ලිප්ස්ටික් ගාගෙන මස්කාරා ටිකක් ගාගෙන අයිබ්‍රෝස් ටික චුට්ටක් හදා ගන්නවා. එහෙම කරලා එළියට තමයි මම ඉතින් එළියට බහින්නේ. එහෙම තමයි. මගේ ෆේවරිට්ම ලිප්ස්ටික් එක තමයි ඔක. මම කියනක CC UK එකේ. මට අංක නම් මතක නෑ. මගේ යාළුවා තමයි මේ ෆෝන් එක අල්ලගෙන ඉන්නේ. මොකද මට ස්ටෑන්ඩ් එකක් නෑ තියන්න ඔය ඕවා. එයා තමයි අල්ලගෙන ඉන්නේ. මම ඉතින් එයා දිහා බල මේකප් කරනවා. යා මට hina වෙනවා. මම ඉතින් මගේ මේකප් වැඩ ටික පාඩුවේ කරගෙන යනවා. ඔය ගියත් අපි ලස්සනට යන්නේ බෑ. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මගේ අයිබ්‍රෝස් ටික. දැන් මම මෙහි ආවත් හරි තාම අයිබ්‍රෝස් හදලා නෑ. මොකද මං ආවෙත් ළඟදී කියන්නේ දැන් මාස දෙකක් විතර ඇති. ඇවිල්ලා මේ ඉතින් තාම හරියට සැලොන් එකක් හම්බුන්නේ නෑ. බලන්න ඕනේ ඉතින් හොඳ එකක් හොයාගන්න ඕනේ. ඔයාලා හොඳ එකක් තිබුණම පහලින් කමෙන්ට් කරන් යන්නකෝ. මේ කිරිබත් ගොඩාවට ඒ පැත්තේ හරි කැලණි හරි ඒ පැත්තේ වෙන්න තිබ්බොත් මට පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. ඔයාලගේ ස්වභාවික සුන්දරත්වය තියෙන. කියන්නේ ඔයාලගේ නැචරල් බියුටි එක. ඔයාලට උපතින්ම හම්බෙන්න ලස්සනක්. ඒක ඉතින් මේ ලෝකේ හැමෝටම හම්බෙනවා. ඒක කළුද සුදුද එහෙම පාටෙන් ප්‍රශ්නයක් නැහැ.
මේ තමන්ගේ පාට තියාගෙන ලස්සනට ඉන්නවා. බ්ලීචින් ක්‍රීම් ගාලා ඔයාලා කියන්නේ මම දැක්කන දෙයක් තමයි දැන් ළමයි මේ ලස්සන වෙනවා කියලා දකින සුදු වෙන එක. ලස්සන වෙනවා කියන සුදු වෙන එක නෙමෙයි. තමන්ගේ ස්කින් එක රැකගෙන ඒක ග්ලෝ කරගන්න. නැතුව සුදු වෙන්න යන්න එපා. මේ ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ මේ හමවල පාට මාරම ලස්සනයි. ඔය ඉතින් ඔයාලා තියෙන නැචරල් බියුටි එක රැකගන්න. ඒක හොඳට මේ හොඳ ප්‍රොඩක්ට්ස් අරගෙන ඔයව පාවිච්චි කරලා ඔයාලගේ ස්කින් එක මේන්ටේන් කරන්න. මන්ට කියන්න තියෙන එච්චර. ඔය වයිට්නින් ක්‍රීම්, බ්ලීචින් ක්‍රීම් ගන්න එපා ඔයාලා. සමහරකට ඕවා හදන මිනිස්සු අඩුම ගානේ H2O කියන්නේවත් මොනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ඒවා යූස් කරන්න එපා ළමයි. දැන් එළියට යන්න රෙඩි වෙලා ඉන්නේ. පිටිහිම් බලමු. අන්නතරම ආවේ රාමීන් ගන්න මේ ප්ලේස් එක දන්නවා අංකල් කිම් එක කිරිබත්ගොඩ තියෙන. ඇත්තට මේකට ගියාම නම් පිස්සු වැදෙනවා මොකෙන් කන්න දීලා තේරෙන්නේ එච්චරකට මේ නූඩල්ස් තව කොරියන් කෑම ගොඩාක් තියෙනවා. මොකක්ද කන්නේ කියලා තෝරගන්න තේරෙන්නේ නැහැ. ඇත්තට මම නම් මේ වගේ නම් දන්නෙත් නැහැ. මං ඉතින් ඒක වීඩියෝ කරගත්තා. මම මේ වගේ නම් දන්නේ නැහැ. හැබැයි ඒවා ඔක්කොම කොරියන් ප්‍රොඩක්ට්ස් කියලා නම් මම දන්නවා. මේ තියෙන මම ගත්ත නූඩල්ස් එක. මේ ඇත්තට මේ රෝස පාට මේක බුල්ඩක් රාමෙන් එක. මේක මේ රෝස පාට එක බුල්ඩක් රාමෙන් එක. අරක කළු පාට බුල්ඩක් රාමෙන් එකක්. ඒක නම් සැරයි. ඉතින් ඔන්න ඔය මැෂින් එකට දාලා එතන ඉන්නවා ස්ටාෆ් එකේ අය. ඇත්තට මෙයාලා උදව් කරනවා. එයා කිව්ව විදියට නම් ඔය M1 එක ප්‍රෙස් කරලා ඊට පස්සේ ස්ටාර්ට් එක දෙන්න ඕනේ. එතකොට ඔටෝම වතුර ඇවිල්ලා ඒකට පස්සේ කුක් වෙලා අපිට කන්න තමයි තියෙන්නේ. ඊපස්සේ මම ආයෙ try කරා බුල්ඩක් එකේ මේ රෝස් රාමෙන් එකයි මෙන්න මේ කොළ පාට එකයි. මේ කොළ පාට එක නම් මෙලෝ රහක් නැහැ. නිකන් සෝයා බොන්ජි කනවා වගේ. අනේ මන් දන්නේ ඒක න රහ නැහැ. තාම මම ගත්ත බිස්කට් වගේ එකකුයි මේක පහලින් තියෙන කේක් එකක් වගේ එකක්. බලමු මේක try කරලා මම ඔයාලට කියන්නම් කොහොමද කියලා. මෙන්න මේව තමයි කුක් කරන තැන තියෙන්නේ. දැන් මම මේ රහ බලන වෙලාව මේ මුලින්ම කන්නේ මම අර පළවෙනියටම ගත්ත දෙක කියන්නේ අර කළු පාට පැකට් එකේ තියෙන රාමන් එකයි රෝස් පාට පැකට් එකේ තියෙන රාමෙන් එකයි. ඇත්තටම ඉතින් මේ දෙක නම් රහයි. කළු එකේ නම් සැරයි. අනිත් එක නම් චීස් රසයි. ඒක අවුලක් නැහැ ඉතින්. ඊට පස්සේ ඔය තාම ඒක තමයි මම මේ කන්නේ. ඔයාලට ඔයාලගේ රාමෙන් එක කැමති විදියට හදා ගන්න පුළුවන්. සොසේජ් දාලා චීස් දාලා එතන තියෙන ඒවත් ගන්න. ඉතින් ඔයාලා කැමති ෆ්ලේවර් එකක් තෝරගෙන ඔයාලට කැමති විදියට හදාගෙන කන්න පුළුවන්. ඇත්තට මේ දෙක නම් රහයි. ඒක මම පළවෙනිටම ගත්ත දෙක. ඒ දෙක රහයි අවුලක් නැහැ. ඊළඟට මම try කරන්නේ අර කොළ පාට පැකට් එකේ තිබ්බ එක. ඔන්න ඕක තමයි මම කිව්වේ සෝයා බොන්ජි රහයි කියලා. ඒක නම් කන්න බෑ. නිකන් ඒක කෑවට ඇත්තටම ඒක රහ බලන්න මං හිතුවෙත් ඒක රහයි කියලා. ඒක නිකන් සෝයා බොන්ජි කනවා වගේ. ඒක නම් ඇත්තටම රහ නෑ. මන් දන්නේ මට නම් රහ නෑ. ඔයාලා ගිහිල්ලා try කරලා බලන්න. සමහරක් විට අර එක එකනාට ෆ්ලේවර්ස් දැනෙන විදිය වෙනස්නේ. සමහරට ඔයාලට රහට තියෙන්න පුළුවන්. ඒක නම් මිලෝ රහක් නෑ. බොරු කියන්න ඕනේ නෑ. ඒක මිලෝම රහක් නෑ. ඔය ඉතින් මම මේ රහ බලනවා මට ඒක රහ නෑ ළමයි. ඒක ඇත්තටම අර කීවත් වගේ සෝයා බොන්ජි කනවා වගේ තමයි. ඊය රෝස් පාට අනිත් රෝස් බුල්ඩක් එක නම් රහයි. ඔන්න දැන් මම ඔය ගත්ත එක රහයි. ඒක අවුලක් නෑ. ඒක ඇත්තටම මාරයි ස්පයිසස් තියෙන ඕනම රහයි. ඒ වගේම තමයි ඔයාලා අනිවාර්යෙන් ගොත් මෙන්න මේ ඩ්‍රින්ක් එක try කරන්න. ඒක මාරම රහයි. ඒක ඇපල් ඩ්‍රින්ක් එකක්. මේ මාර රහයි ඒක බොරු කියන්න ඕනේ නෑනේ. ඊට පස්සේ මම ගත්ත මේ අර බිස්කට් වගේ එක. ඒකත් රහයි. ආයෙ අනිත් එක ඒකනේ ස්පොන්ජ් කේක් එකක් වගේ. ඒකත් රහයි. ඉතින් අදට ගිහින් එන්නම්. මම subscribe කරලා තියාගන්න. Thank you for watching. Bye.